අනේ අම්මේ බලන්නකො මට වෙච්ච දේ. ඇයි මොකෝ? අර කියන්නත් ලැජ්ජා මේක. සලාම බස් එකේ ඉස්සලාම හිටගෙන හිටියා. ඉතින් හිටගෙන හිටියාම බස් එකේ සීට් එකේ ඉඳගෙන කොල්ලා මට මෙහෙන් නිකන් වල් නිකන් අර දිවෙන් ගෙකේම කරන්න ගත්තා. ඕවනේ. ඊට පස්සේ ආග පාටම මට මෙහෙම කරන්න එන්න කිව්ව ළඟට. ඊට පස්සේ මගෙන් කැමැත්ත අහන්න ගත්තා. සීට් එකෙන් දැකලා මගේ ළඟට ටික එන්න ගත්තා ළඟට මෙහෙම එකපාරට. අයියෝ ඊට පස්සේ කෙලමේ ඔයාට එහෙම ලෑස්ති වෙන්න එපා හරි. මම ඔයාට නෑ. යන්න ප්ලීස්. ඇත්තද පරට්ටි? උඹේ කෙරුවා ඔක්කොම මට සුමනන්ටි එවලා තිබ්බා. මේ පේනවද? ඔක තොබිලා වගේ එවුම්. මම බස් එකේ නටන ඔක්කොම මම දැන් දැක්කා. වෙන රටවල් වල just go away man. I can't see the TV. Oh my god, I'm so sorry, babe. Oh my god, my bad. I apologize. I'm so sorry, babe. Go away. ලංකාවේ Okay. මේ කවුද එහෙම කිව්වේ එහෙම කියන්නේ කියලා? නෑ මට වැඩක් නෑ ඒ කියපු ඒවා. ඔයා තමයි දැනගන්න ඕනේ. අද ඔබට ඔබ දෙන්න කියන්නේ කියලා. බබා මොනවද ඔය කරන්නේ? ඔයාට ඕක තනියෙන් ගන්න බෑ කියලා දන්නවනේ. ඔයාට එකට අමාරුද? එහෙම නෑනේ. ඔයාත් හරියට දුක් විඳිනවා බබා. මේ ඔක්කොම ඉතින් මං හින්දානේ. I'm sorry. අයියෝ යා ඔයාට බැලගන්න එපානේ. ඔයාගේ තින් වෙච්ච වරදක් කෑ මේක. ඔයා මොනා කරන්නද? What? පොඩි කාලේ අම්මගේ ෆෝන් එකෙන් රින්ග්ටෝන් අහන මම එක්සෑම් එකේ කොප්පක් දාන්න මම තමයි හැමෝම ප්‍රශ්න හොඳට කියවලා උත්තර දෙන්න. කලකිරිල වැඩට යන ඔෆිස් එකේ අය. Hi. මොනේ මේ වෙලාව යන්නෙත් නෑනේ. මට දැන් ඇත්ති මේක. හැබැයි බෝනස් එකත් අපරාධනේ. මට මේක ඇත්ති බෑ. ඔකේ කියන්නේ කටට. කොහොම ෆයිල් එක? මොකද මේ මොනවද? කොහොමද පාස්වර්ඩ් එක? අනේ මේක මේ පාස්වර්ඩ් එක වැඩ කරන්නේ නෑනේ. ඔය ID එකේ කියනට එන්න කියන්නේ. මොකද? අනේ මට බෑ ශීලා ඕක කරන්න. ගියර ඉන්ටෙල් ළමර කරන්න කියන්නේ කිල්ල. අර ඉන්ටෙල් ළමර කරන්න කියන්නේ කිල්ල. එප්පලා කියන්නේ. අනේ මට බඩුවක් දෙන්න ඕනේ. අනේ මට මේ ජොබ් එක දැන් ඇති ශීලා. මේක නෙමෙයි. ඔය කැම්පියනවද? බැලුණානේ. කමක් නෑ වගේ කම්.
අම්මේ මේ පිටරද? බැදනද? අම්ම බැදුවේ. ඒකම වෙන. තාත්තා කෝල් කරාම කෙල්ලෝ. හෙලෝ තාත්තේ. ඕවම කියන්න. ඇයි? ඇයි කතා කරේ? තියෙන බෝඩේ. හෙලෝ බබා. හෙලෝ බං ඒක නෙවෙයි. මේ මොකද? හෙලෝ. කවුද කතා කරන්නේ?